ඔයා ආදරයට දෙන එකම එක හාදුවක් අලුත උපන් පුංචි දරුවෙක්ගේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? ඔව් මේක හැම මවක්ම හැම පියෙක්ම වගේම හැම කෙනෙක්ම දැනගත යුතු අනිවාර්ය කාරණයක් වෙනවා. පුංචි පැටියෙක් ඉපදුනම අපිට දැනෙන සතුට වචන කරන්න බෑ. අපිට ඒ සිඟිති මූණ දැක්කම ඉඹින්න අත ගන්න වගේම තුරුළු කරගන්න වඩා ගන්න හිතෙන්නේ ඉබේටමයි. හැබැයි මෙහි තියෙන අනතුරුදායක తත්වය තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒ කියන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව තාමත් වර්ධනය වී නැතිකම. අපිට ඇතිවන කැස්සක් හෙම්බිරිස්සාවක් තොල්වල ඇතිවෙන උණ බිබිලක් කියන්නේ ඊටාම සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒක අපේ ඇඟට ඔරොත්තු දුන්නට ඒ වගේ වෛරස් එකක් උංචි බිලිඳෙකුගේ සිරුරට ඇතුල් වුණාම ඒක වුන්ට දරා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම RSV වෛරස්, respiratory syncytial virus වැනි වෛරස් වර්ග හාදුවක් මගින් එහෙමත් නැත්නම් ළඟින් හුස්ම ගන්නා විට පවා පුංචි පැටියට ඊටාම වේගයෙන් බෝ වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා පුංචි පැටියට ශ්වසන අපහසුතා සහ පෙන්හළු ආසාදන ඇති වෙලා රෝහල්ගත පවා කරන්න සිදුවෙන අවස්ථා ඇති වෙනවා. ඒ නිසා මතක තබා ගන්න. ඔයා අලුත උපන් බිලිඳෙකුගේ නිවසට යනවා නම් හෝ නැත්නම් එවැනි නිවසක වාසය කරන කෙනෙක් නම් ඔයා ඒ පැටියව වඩා ගන්න ඉස්සෙල්ලා හැමතිස්සෙම හොඳින් අත සෝදන්න වගේම නිතරම සැලකිලිමත් වන්න ඒ පැටියගේ මූණ හෝ තොල් සිප ගැනීමෙන් වළකින්න ඕන කියන එක. දෙමව්පියන් විදියට අනිත් අය තරහ වෙයි කියලා මේ දේ ඔයා නොකිය ඉන්න නම් එපා. මොකද මේක අකුරුතඤ්ඤකමක් නන් නෙවෙයි. ඔයාගේ පුංචි පැටියාගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඔයා ගන්න බුද්ධිමත් තීරණයක් විතරයි. පුංචි පැටියෙක්ට ඔයාගේ ආදරය ප්‍රකාශ කරන්න හාදුවක් අවශ්‍යම වෙන්නේ නැහැ. ඔයා ඈතින් ඉඳලා එයාට කරන ආශිර්වාදයම එයාගේ ජීවිතය රැකගන්න ලොකු ශක්තියක් වේවි. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාට තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න.